level 4 එකට level 4 එකට Arduino level 1 එකට Raspberry Pi level 1 එකට Raspberry Pi level 4 එකට Arduino මල්ලි මට පේනවා මල්ලි ඇවිල්ලා ඉන්නේ අභිනයකට ඇවිල්ලා ඉන්නේ ENTC එකෙන් නංගි කෙනෙක් යාළු කරගන්න නේද ඇත්ත කියන්නේ මල්ලි නංගි කෙනෙක් ENTC එකේ නංගි කෙනෙක්ව යාළු කරගන්නවා නම් මල්ලි රෝසමල් දීලා හරියන්නේ නැහැ රෝසමල් දීලා හරියන්නේ නැහැ මල්ලි වැඩේ ගමුද ESP එක ESP එක දෙමු මල්ලි ඔයා පොඩ්ඩක් බලන්න ඒ නංගි මැෂින් ලර්නින් කරනවාද කියලා එහෙනම් ESP හරියන්නේ නැහැ එහෙනම් ගන්න Raspberry Pi එක එළියේ 1000යි අපේ 2000යි එළියේ 1000යි අපේ 2000යි ඩිස්කවුන්ට් මේ ගානට වෙන කොහෙවත් නැහැ මල්ලිල 4 දෙනෙක් ඉන්නවා ගානට අසයින්මන්ට් එහෙම ලේසියෙන් කරනවද මල්ලි 4 දෙනා එකතුලා ගමුද chat gpt plus එක එක්කෙනෙකුට 2000 යන්නේ ගමුද මල්ලි ගන්න බැරිද මල්ලි වැඩන්නේ මල්ලි ESP Arduino සිරිලයි ගමුද ESP එක ESP Arduino ලතිකයි ප්‍රොජෙක්ට් පොඩ්ඩක් ටෙලිකොම් ප්‍රොජෙක්ට් එකක් කරන්න ගමුද Raspberry Pi එක හොඳ ඒවා තියෙනවා අයියේ මොනවාද SDR දෝනේ අයියේ SDR තියෙනවා අයියේ මොඩියුල් එක වෙන වෙලියෙන් ගාලා ගමු අයියේ ගන්න නැද්ද අයියේ ESP Arduino මේ ඉන්නේ මම දන්නේ එක්කනේ වෙරිලොක් කරන්න නේද ආවේ වෙරිලොක් කරනවද වෙරිලොක් කරන්න නැත්නම් දැන් මැෂින් ලර්නින් FIP ගන්න කරන්නේ මල්ලි Raspberry Pi එකක් ගමු එළියේ ගානට නෑ මල්ලි එළියේ මේ ගානට නෑ මල්ලි FPGA තියෙනවා මල්ලි ඔයාට ඕනේ මේ Alteraද නැත්නම් මේ Xilinx Xilinx මල්ලි මේ වෙලාවේ out of stock Altera නම් තිබ්බා ESP Arduino ESP මල්ලිලා නිකන් ගන්න කැමැත්තෙන් ඉන්නවා වගේ පේනවා කමන්නේ අපි යමු අර පැත්තට ඒ පැත්තේ ඇති අපිට ගන්න පුළුවන් කට්ටිය සර්ලා මොනවා හරි බලනවද සර් කැමරා මොඩියුල් එක එක්කමයි එන්නේ සර් මේ Raspberry Pi එක ගමු සර් edge processing කරන්න පුළුවන් මේක හොඳම එක සර් අර මේ ස්පාර්ක් එකට දුන්න එක නෙවෙයි සර් මේ තියෙන්නේ නෑ සර් මේ හොඳ එක තියෙන්නේ සර් කඩෙන් අරගෙන දෙන්න සර් මලේලා ගන්නවද දැන් Gemini විකුණලා වැඩකුත් නෑ අද ඉඳලා chat gpt ගන්නවද ගන්න අය ඉන්නවද කවුරුත් නැද්ද ESP Arduino පොඩි එකාට ESP එකක් ලොකු එකාට Arduino එකක් ESP ඕනේ වර්ගයකින් තියෙනවා කැපැසිටර් රෙසිස්ටර් උත් තියෙනවා කිව්වේ නෑ වැඩක් නෑනේ අංක කියන්න එපා ESP ගන්නවද ESP ගන්නවද මල්ලි ESP එකක් ඕනේද නවෝත්පාදක ව්‍යවසාය ඔව් මල්ලි මේ මම තමයි නවෝත් මල්ලිට ඕනේද මේ හොඳ ඒවා තියෙනවා මල්ලි පාර්ට්නර්ෂිප් පාර්ට්නර් අනවුන්ස්මන්ට් එන්ක්ලෝෂර් වලට ගහපුවා පස්සේ නවෝත්පාදක ව්‍යවසායක ඔයාද නවෝත්පාදක මම තමයි නවෝත් මල්ලිට ඕනේද මොනවද තියෙනවා මල්ලි මේ පිච්චිලා නැති කැපැසිටර් එකක් තියෙනවා ඕනේද මල්ලි නෑ එපා ඔයා කොහොමද ව්‍යවසායකෙක් උනේ මල්ලි අපේ සෙකන්ඩ් සෙම් එකේ තිබ්බනේ EDP ඔව් ලෙක්චර්ස් කියලා තිබ්බේ මල්ලි ප්‍රශ්නයක් අඳුරගන්නේ කොහොමද කියලා මම අපි මෙයාලට කියමු ප්‍රශ්නේ මල්ලි මම තේරුම් ගත්ත ප්‍රශ්නේ තියෙන්නේ එළියේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඇතුලේ ප්‍රශ්නේ තිබ්බේ මල්ලි මේකයි අපේ හැමෝම ප්‍රොජෙක්ට් කරද්දී මමත් මල්ලි ENTC එකේ අපි ප්‍රොජෙක්ට් කරෙත් මල්ලි අන්තිම මොහොතේ ප්‍රොජෙක්ට් කරලා බඩු චීනෙන් දාන්න බෑ මල්ලි බඩු චීනෙන් දාන්න යද්දී shipping වෙලා යනවනේ ක්ලියරන්ස් නැහැනේ ඒක තමයි FedEx නේ
ෆෙඩෙක්ස් එකෙන් ආවේ. බෝඩ් එකත් FedEx. මම සෙමෙස්ටර් එක මුලදී කට්ටියගේ ප්‍රොජෙක්ට් ටික බලන් ඕනේ බඩු ටික කලින් ඕඩර් කරනවා. ඔයාගෙන් දර ඔප්පෑම්ප් ගන්න අයියා ඔයාද? මගේ ඒජන්ට්ස්ලා තමයි මල්ලි ප්‍රොජෙක්ට් එක හිර වෙලා තියෙන වෙලාවට ළඟට ආවිල්ලා මේක තියෙනවද අහන්න. මාත් ගත්තා මල්ලිත් ගත්තා. මාත් ගත්තා ඒ මොඩ. ඊළඟට මේ මල්ලිට ගන්න මම මේ කිටෙන් ආවට ප්‍රාඩෝ ගෙලින්න හත්තලා. ප්‍රාඩෝ ගෙලියද නැත්තේ? මේ බිස්නස් එකේ මල්ලි. මාත් ගත්තා වගේ චිප් එක. ඒකනේ මල්ලි හැපි කස්ටමර්. ඒ මොඩියුල් එක රිපීට් වුණා. ESP ඕනේද ESP? මෙතන බිස්නස් කියනවා මල්ලි මම. අර ඇතුලේ ඉන්නවා මල්ලි කෙනෙක්. ඌ දෙකම රිපීට් වුණා. අර රිපීට් වුණා? ඌ චිප් තුනක් ගත්තා. තුනම පිච්චුණා. පෙන්නන්න යද්දි. ඔයාව තමයි මං අල්ලගන්න හිටියේ. නෑ මල්ලි මේ. අපි බොරන්ටියක් දෙනවා මල්ලි. බොරන්ටියක් දෙනවා? ඔයා හොට්ලයින් එකට කතා කරාද? හොට්ලයින් කතා කරා. Hotline අනේ අයියා මේ ඔයා නවෝත්පාදක කියලා විනාඩි 5ක් දෙලා රුපියල් 5000 දුන්නේ. අනේ ප්ලීස් යන්න බෑ. ජුලියන්ට කියලානේ මං ආවේ. මේ ජුලියන් කොහොමද එක්ස්ටර්නල් මගේ රුපියල් 5000 කුත් ගත්තා මෙතන ස්පොන්සර්ෂිප් එකට. සල්ලි ගත්තේ අයියෝ යන්නකෝ අයියා වදේ යන්න. ස්පොන්සර්ෂිප් එකට කියලා රුපියල් 5000 කුත් අරගෙන දැම්මා වෙලවනවද ස්ටේජ් අයියෝ මේ ජුලියන් කොහොමද අයියෝ. මොකටද? මන් දන්නේ නැහැ මේ කමන්න මොකද මේ ඊළඟ එකත්වත් හරියට ඊළඟ අංගෙත් එක්ක එකතු වෙන්න.